මේ මොකටද අපි මේ ලෑස්ති වෙන්නේ? අපේ ගෙදර මොකක් හරි උත්සවයක්ද? එහෙමත් නැත්නම් වෙන සුබ කටයුත්තක්ද? ඔව්, මේක සුබ කටයුත්තක්. අපි අනුරාධපුරේ යනවා. ඉතින් කැවිලි පෙවිලි හදාගෙන පුතුන්ට පූජා කරන්න අපි අනුරපුරේ යනවා. මෙහෙම තමයි මම සියලු දේවල් ලෑස්ති කරගත්තේ අපේ අනුරාධපුර වන්දනාවට. ඉතින් අපි දිය නොමසු කිරිබත් සහ අෂ්ටපාන පූජාව, ගිලන්පස පූජාව, උණු පැන් පූජාවට, සිසිල් පැන් පූජාවට අපේම භාජන අරගෙන යනවා. මේ අලුතෙන්ම ගත්ත අලුත්ම භාජන. අනුරාධපුරය බලා පිටත් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ උදෙසා ඒ පූජාවන් සිදු කරන්න. ඉතින් මේක ගොඩක් දවස් තිස්සේ මහන්සි වෙලා අපි කරපු වැඩක දැන් අපි හෙට තමයි යන්න මේ ලෑස්ති වෙන්නේ. අද මං ඒවා ඊට පස්සේ ආයෙ ඔක්කොම මේ භාජන අරගෙන හොදනවා පිළිවෙලකට. මොකද මේවා ආයෙ අහුර ගන්න ඕනේ. අපි ටිකක් දුර ගමනක් යන්නේ. ඉතින් ඒවා කැඩෙන බිඳින දේවල් තියෙනවා. ඒවා පරිස්සමෙන් පරිහරණය කරන්න ඕනේ. කිරිපිඬු අපි පූජා කරන භාජන දෙක ගත්ත මේ අෂ්ටපාන පූජාවට මෙතන 12ක් තියෙනවා. ඊට අමතරව උණු පැන්, සිසිල් පැන්, ගිලන්පස වලට මේ අෂ්ටපාන අපි ඉන්න තැන ඉඳලා හදාගෙන යන ගත්ත බෝතල් 16. මේ කැවිලි පූජා කරන අපේ භාජනය. මේ ට්‍රේ එකේ තමයි අපි බුලත් කොළ තියලා පළතුරු පූජා කරන්නේ. මේ ඒක තමයි ගිලන්පස හදාගෙන යන්න අපි වාජනේ සාමාන්‍ය එක තමයි අපි පන්සල් යනකොට ගෙනියන එක. මෙතෙන් හරිම සන්තෝසයි. හිතට පුදුම සිසිලසක් දැනෙන්නේ මේ දේවල් දකිනකොට මේ විදියට. මේක තමයි අපේ සැලැස්ම වෙන්නේ. අපි මේ විදිහට ඔක්කොම ලෑස්ති කරගන්නේ අපිට අමතක නොවෙන්න. මේ අපි කිරිපිඩු පූජා වාදන විදිය කියන එක සාමාන්‍ය අපි පරිභෝජනය කරන විදිහ නෙමෙයි, වෙනස් විදිහට අපි ඒක හදන්නේ. මේ විදිහ අපි දෙයක් සූදානම් කරගත්ත අපිට අමතක නැහැ. දැන් මේක දිහා බලාගෙන තමයි මේ ඔක්කොම මේ බඩු ටික මෙතන තියෙනවා. මේ අමතක කරනවා ලෑස්තිව තව ටිකක් අපිට ගන්න තියෙනවා. අපේ අයියලා ඒවා ඉතුරු ටික දැන් ගන්න ගමන් ඉන්නේ. ඒවත් මේකට අප්ඩේට් කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන අපි හිට පාන්දර පිටත් වීම හැමදේම මෙතන පිළිවෙලකට තියෙනවා. කීප දෙනෙක් තමයි මේකට සහභාගී වෙන්නේ. ඒනට මේ වගේ දෙයක් අපි හදාගන්න එක හරියම වටිනවා. මේ වගේ පහසු කරන්න. දැන් මේ දවල් තමයි අපි කොකිස් ටික බදින්න ගත්තේ හෙට බුදුන්ට පූජා කරන්න. අපි එහෙනම් අනුරාධපුරේදී හම්බෙමු ආයේ. අපි ඉතින් අනුරාධපුරේ බලාවා. ඉතින් මේ වීඩියෝස් ඉතින් මුකුත් ගත්තේ නැහැ. දැන් මේ අෂ්ටපාන පූජාවට, හවස අෂ්ටපාන පූජාවට සියලුම දේවල් මේ ලෑස්ති කරනවා. අපේ කට්ටිය ඉතින් ටිකක් ගිමන් හරිනවා. ඇත්තටම කට්ටිය නිදි. ඉතින් මම මේ ටික සෝදානම් කරන්න ගත්තා. මොකද නැත්තම් අපිට හවස් වෙන්න පුළුවන් නිසා. අෂ්ටපාන පූජාවට අවශ්‍ය සියලුම පළතුරු වර්ග මම මෙහෙම ලෑස්ති කරගත්තා. ඒවා අඹ, ඉදුණු කෙසෙල්, ඇටි කෙසෙල්, ඕලු වැට, මසන්, එතකොට ජම්බු, මිදි, වියලි මිදි, මේ හැමදේම අෂ්ටපාන පූජාවට අවශ්‍යයි. මට අෂ්ටපාන පූජාව හදනවා වීඩියෝ කරන්න බැරි වුණා. ඒවා බෝතල් වලට දාලා අපි මේ දැන් අනුරාධපුර පූජා භූමියට රැගෙන යනවා අවස පූජාවන් සිදු කරන්නට. මහන්සිද? නැහැ නීති ලංකේ. නෑ හරි අරහෙට ගන්න. නෑ මම දැන් චුට්ට දාගෙන කරගන්න. මේක හෙන්න බාරයි. ඔයාලට ගන්න බෑ. මට අර මේ වලට කරෙන්නේ නෑ. මම මේ
නෑ නෑ. අයියලා බණීද මේකට තියලා? බන්න බන්නේ නෝන්නයි තමයි. අයි රන් හොජ්ජත් බණ. අපිට වෙන තරක් නෑනේ හදන්න කොහොම මෙතන කමන්නේ නේද? අපි මෙතන තියාගෙන අපේ අෂ්ටපාන පූජාවන්, කිලන්පස පූජාවන්, උණුපැන් පූජාව, සිසිල් පැන් පූජාව සූදානම් කරගත්තා. ශ්‍රීමා බෝධීන් වහන්සේට ඉස්සෙල්ලම පූජා කරන්න. මේ තියෙන අපි සූදානම් කරගෙන ආව අෂ්ටපාන. වෙන වෙනම බෝතල් වල තමයි අපි රැගෙන ආවේ. හරි ඔයගොල්ලෝ දාන්නකෝ අයියේ එක එක බෝතලේ අරගෙන. කොලිට එකද? අර ස්ටොක් වෙලා කප්පර 27. හලෝ. තාත්තත් එක පූජා කරමු. අපි බලාගෙන අරකට වැටෙයි. අනිත් දෙකට. අපිට එක ට්‍රේ එකේ ඔක්කොම අතම තියන්න පුළුවන්ද කියලා? ඒක ඔක්කොම ට්‍රයිල් බලන්න තියෙනවා. ගෙදර. ගානට අටම තියලා තියෙනවා. හරි. අයියේ රාලෝ මේගොල්ලන්ගේ අතාලල එක පූජා. අන්න පොඩි අයගේ දාන්න. අයියේ. මේ දෙකක් තියෙනවා. ඔව් තව දෙකක් තියෙන දාන්න ඕනේ. පූජා කරන්න. පූජා කරන්න. අයියා ඕනේ පූජා කරන්න. හරි මම පූජා කරා. මම පූජා කරන්න මම විතර පූජා කරේ නෑ. නෑ. ඒ මේ හරි හරි. දුන්නගේ අතාලල එක සාදු කිය පුතා සාදු කිය සාදු කිය අද්දෙක එකතු කළා. සාදු සාදු. අස්සනයි නේ. අක්කත් එක්ක එකතු. අල්ල. ඌගේ අත අල්ලගෙන දාන්න. ඕමයි නෑ ඕම ඉන්න අම්මේ අර මැදේකට අම්මනේ පූජා කරේකට තව බලන්න පුළුවන්. පුතේ ටිෂුලි මල් ටික හැලෙයි. ආයෙත් ටිෂුලිය මේක දවකෝ. ඔව් ඒ තව දාන්න අම්මේ. පිරෙන්නම පූජා කරා. ඒක නේ තව පූජා කරේ. ඒකට දාන්නකො අම්ම තවයි. ඉවර කරන්න පිරෙන්න පූජා කරා. යාගට පූජා කරගන්න. හරි පොඩි මගේ බලන්න බබාලු. කාටද ශ්‍රීමා බෝධීන් වහන්සේට පූජා කරන්නට අපි අෂ්ටපාන පූජාව පිළියෙල කරගෙන අවසන්. දැන් අපි මේ සූදානම් කරන්නේ උණුපැන්, සිසිල් පැන්, ගිලන්පස පූජාවයි. උණුපැන් පූජා කරමු. හරි. පූජා කරමු පූජාම වේවා. හරි. ගන්න. ඔවත් ගේන්න අයියේ. හරි මං ගන්නයි මේක අරගෙන යා. හරි අපි යමු. තාත්තේ උඩවලුවට යන් ඒ. පූජා කරලි මිත්‍රගේ පහන් පත්තු වල මල් ටික මම ගේන්නේ පාද එපා. ඔන්න බඩු ටික අතින් තියන්න. ඔවා තියාගන්න. රාණෝජා ඉන්න. අයියේ ඉන්න පොඩ්ඩක්. තාත්තේ මේ අටපිරිකට අටපිරිකර පූජා කරන්න වල පැත්තට ගිහින් දෙන්න ඕනේ. තාත්තේ අත ගන්න. හරි පූජා කරන්න. Oh. Sorry.
ඔය තින් ඔතනින් ඔය අයියෝ අත ගහුවද? ඔව්. ඔය අත ගහුවද? පූජා කරා. Kita sadu क्या? हम साधु क्या? साधु क्या रहता है? පිචුලිවත් සාදු කියන්නේ. साधु क्या? තාත්තා ගාව. මම දාවිත් එක්ක වෙනදා ළඟට පැත්තට ගියා. අර පැත්තට. අයියේ උමංග ඉන්නවා පියා. ඊට පස්සේ අපි හැමෝම රුවන්වැලි මහා චෛත්‍ය වන්දනා කරන්න ආවා. මේ ඈතින් පේන්නේ ඡේදවනය. ඒ දසුන හරි ලස්සනයි නේද? लेसु में दमा दे रहे हैं ඊට පස්සේ අපි රුවන්වැලි මහා සෑරදුන්ට අපි සෝදානම් කරගෙන පැමිණි අෂ්ටපාන පූජාව, උණු පැන් පූජාව, ගිලන්පස පූජාව, සිසිල් පැන් පූජාව, ඒ සියලු පූජාවන් පූජා කළා. साधु 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 विश्व भगवान समुद्र विचारण
අපේ අනුරපුර වන්දනාවේ දවසක් ඒ වගේ නිමා වුණා. ඉතින් ඊළඟ දවසේ අපි සූදානම් වුණේ දිය නොමසු කිරි පිඩු පූජාව පිළියෙල කරන්නට. ඒ වීඩියෝ එක මේකෙන් පස්සේ මම එකතු කරනවා මේකටම. ඉතින් මේ පුණ්‍ය කර්මය ඔබත් මනසින් දැසින් දැක බලාගත්ත නම් ඒ පින අප ලැබූ පින ඔබටත් අයිති වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.